ආහා පැංචි මොකද අද පරක්කු? ඔයාද සෙල්ලම් කරන්නේ නැද්ද? නෑ කිතියෝ. මට අද කරන්න වෙන වැඩක් තියෙනවා. ඒ නිසා අද සෙල්ලම් කරන්න එන්න වෙන්නේ නැහැ. වැඩක්? මොකද්ද වගේ වැඩේ? මට අද පැපොල්ලට ටිකක් හම්බුණා. මම අද ඒ ටික පැල කරන්න ඕනේ. අයියෝ, ඕකද ඔයාගේ වැඩේ? ඕක වෙන වෙලාවක පැල කරගන්න. දැන් එන්න සෙල්ලම් කරන්න. ඒක තමයි. බෑ අද මේ ටික පැල කරන්නම ඕනේ. මම මේ ආවේ මට මේවා පැල කරන්න ඔයාලට උදව් කරන්න එන්න පුළුවන්ද කියලා අහන්න. උදව්? අපෝ මට නම් බෑ. මට ඊට වඩා මේ සෙල්ලම් වටිනවා. අපෝ මටත් ඔය වගේ වැඩනම්. මටත් බෑනේ මේ සෙල්ලම් කරන වෙලාවේ පැපොල්ලට පැල කර ඉන්න. ඉබිරාල ඔයත් මට උදව් කරන්න එන්නේ නැද්ද? මට හරිම කම්මැලි හාපැංචි. මට මේ සෙල්ලම් කරන එකත් එපා වෙලා හිටියේ. ඔයාගේ වැඩේ ඊටත් වඩා කම්මැලි වෙයි මට නම්. හරි එහෙනම් මම තනියම මේ ටික පැල කරගන්නම්කෝ. කට්ටිය මොකද මේ මෙතනට වෙලා නිදාගෙන ඉන්නේ? අද නම් හරිම කම්මැලි දවසක්. මාර නිදිමතක් තියෙන්නේ. ඔව්. අද නම් කරන්න සෙල්ලමකුත් නැහැ. හාපැන්ටි කොහෙද මේ කලේ පුත්තුස්සන් යන්නේ? මම එදා පැපොල්ලට ටික තනියම හිටවුවා. දැන් ඒවා පැලවෙලා. මම මේ වැවට යනවා ඒ පැලවලට දාන වතුර ගේන්න. ඉතින් වැවට තව දුරයිනේ. ඔයාට පුළුවන් ද තනියම මෙච්චර දුර ගිහින් වතුර අරන් එන්න? ඒක තමයි යාළුවේ. මම මේ ඔයාලා ගාවට ආවේ මාත් එක්ක වැවට ගිහින් වතුර අරන් එන්න ඔයාලත් එනවද අහන්න. වැවට දැන් අපෝ මට නම් බෑ. මටත් බෑ. මට දැන් නිදා ගන්න ඕනේ. මට හරිම නිදිමතයි. කමක් නෑ යාළුවේ. මම තනියම ගිහින් වතුර අරන් එන්නම්කෝ. යාළුවේ මගේ පැපොල් ගස්වල හොඳට ගෙඩියවිල්ලා. ඔයාලා එනවද මට ඒවා කඩන්න උදව් කරන්න? අයියෝ හාපැංචි. අපි මේ නාන්න වැවට යන්න හදන්නේ. අපි වාගේ පැපොල් හෙට කඩමු. බෑ. ඒව දැන් හොඳට මිදිලා. අද කඩන්නම ඕනේ. ඔයත් මාද වෙලාවට තමයි උදව් ඉල්ලන්න එන්නේ. කමක් නෑ යාළුවේ. එහෙනම් මම තනියම ඒ ටික කඩා ගන්නම්. කට්ටිය මද නාන්න ඇවිල්ලා වගේ. ඔව් අපි නාන්න ආවා. හැබැයි හාපැංචි නම් ආවේ නෑ එයාට පැපොල් කඩන්න තියනවා කියලා. ඔව්. එයාට පැපොල්ලට වගේක් හම්බ වෙලා. ඒව පැල කරගෙන ඉන්නවා. අපිත් එක්ක සෙල්ලම් කරන්නවත් ආවේ නෑ. අන්නේ අය පැපොල් කඩලා කනවා. එයා මටත් කෑල්ලක් දුන්නා. ඒ පැපොල් නම් හරිම රසයි. ඇයි ඔයාලා කෑවේ නැද්ද හාපැංචිගේ පැපොල්? නෑ අපි ඉක්මනට යමු හාපැංචිගේ පැපොල් ගන්න. ඔව් යමු. ඉක්මනට යමු. එච්චර රසක් නොකාව ඉන්න බෑනේ. ඒක තමයි. හාපැංචි තනියෙන් පැපොල් කනව නේද? ඒක තමයි. අපිට නිකමටවත් කිව්වේ නෑනේ. අපිත් දැන්වද හාපැංචි වාගේ පැපොල් කන්න? අර කිරිල්ලිත් කිව්වා හාපැංචිගේ පැපොල් හරිම රසයි කියලා. ඇත්තද? දැන්ද කට්ටියට මාව මතක් වුනේ? ඇයි හාපැංචි එහෙම අහන්නේ? ඒක තමයි. මම පැපොල්ලට පැල කරන්න ඔයාලගෙන් උදව් ඉල්ලුවා. ඔයාලා මට උදව් කළාද? නෑනේ. මම පැලවලට වතුර ගේන්න උදව් ඉල්ලුවා. ඒත් ඔයාලා මට උදව් කළාද? නෑනේ. අන්තිමට මම පැපොල් කඩන්න ඔයාලගෙන් උදව් ඉල්ලුවා. ඒක උදව් කළෙත් නෑනේ. නෑනේ. ඒකනේ මට අර කිරිල්ලි තමයි උදව් කළේ. ඉතින් මං එයාටත් කෑල්ලක් දුන්නා. අපිටත් කෑල්ලක් දෙනවද?
නෑ නෑ නෑ. මේක කන වැඩේ මට තනියම කරන්න පුළුවන්. ඔයාලා ගිහින් සෙල්ලම් කරම ඉන්න. චුට්ටි කෑල්ලක් දෙන්නකෝ. නෑ නෑ. අර ගහ යටට වෙලා තව හොඳට බුදියන් ඉන්න. මම නම් පොඩි කෑල්ලක්වත් දෙන්නේ නෑ ඔය කම්මැලියන්ට.